අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දිනෙකට වැදගත් ඒත් සමහර වෙලාවට එච්චර ගණන් ගන්නේ නැති දෙයක් ගැන. ඒ තමයි නිින්ද. හිතන්නකෝ නිින්ද කියන්නේ නිකම්ම ඇඟට දෙන විවේකයක් විතරක් නෙවෙයි. ඒට හරියට දවස් 30ම වැඩ කරලා මහන්සි වෙච්ච අපේ මොලේ සර්විස් එකකට දානවා වගේ වැඩක්. ඉතින් ඇරි මේක මෙච්චරටම වැදගත්. අපි බලමු. හරි මෙන්න ටිකක් පුදුම හිතෙන කාරණයක්. හරියට නිින්ද ලැබුණේ නැත්නම් අපේම මොළය එයාගේම නිරෝගී සෛල ටික ටික විනාශ කරන්න පටන් ගන්නවා කියලා කීයෙන් කී දෙනාද දන්නේ? ඔව් ඒක හරියට Tamanවම කනවා වගේ වැඩක්. අමුතුයි නේද? මේක නිකන් කතාවට කියන දෙයක් නෙමෙයි ඇත්තටම මේක අපේ මොළය ඇතුලේ වෙන විද්‍යාත්මක ක්‍රියාවලියක්. එහෙනම් අපි බලමු මේ අමුතු වැඩේ ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අපේ මොළය ඇතුලේ එලාගේ නඩත්තු වැඩයි පිරිසිදු කිරීමේ වැඩයි භාර වෙන්න පුංචි සේවක කණ්ඩායමක් ඉන්නවා. විද්‍යාවෙන් මේ සෛල වලට කියන්නේ ග්ලියල් සෛල කියලා. එයාලා තමයි මොලේ ක්ලීනින් ක්‍රූ එක. ඉතින් අපි මුලින්ම බලමු මේ පිරිසිදු කරන කණ්ඩායම හැමදේම හරියට සිද්ධ වෙනකොට ඒ කියන්නේ නිරෝගී විදිහට මොනවද කරන්නේ කියලා. අර ග්ලියල් සෛල කණ්ඩායමේ ඉන්න විශේෂම පිරිසක් තමයි තාරකා සෛල. හෙවත් ඇස්ට්‍රොසයිට්ස් කියන්නේ. හිතන්නකෝ මේ හරියට අපේ කාමරය ඇස්පස් කරන අය වගේ තමයි. එයාලගේ ප්‍රධානම රාජකාරිය තමයි මොළය ඇතුලේ තියෙන අනවශ්‍ය දේවල් අයින් කරලා සුද්ධ පවිත්‍රව තියෙන එක. අපි හොඳට ගැඹුරු නින්දක ඉන්න වෙනාවට තමයි මේ තාරකා සෛල වෙඩෙට බහින්නේ. එයාලා මොලේ පුරාම ගිහින් අනවශ්‍ය කසල, පරණ වෙච්ච සම්බන්ධතා වගේ දේවල් හොයලා පිළිවෙලකට ඒ ඔක්කොම අයින් කරලා දානවා. අනේ ඒක නිසායි අපිට පහවද හොඳට නැගිට්ටම ඔළුව සැහැල්ලුවෙන් හොඳට පාඩම් කරන්න, දේවල් මතක තියාගන්න පුළුවන් වෙන්නේ. හරියට මොලේ අලුත් වෙනවා වගේ. එතකොට රෑ වෙනකල් ගේම් ගහලා ෆෝන් එකේ වීඩියෝ බල බල ඉඳලා හරියට නිදාගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අපේ අර හොඳට වැඩ කරපු පිරිසුදු කරන කණ්ඩායමට මොකක් වෙයිද? අන්න එතන තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. අපිට හරියට නිින්ද නොලැබෙනකොට අර පිරිසිදු කරන තාරකා සෛල කලබල වෙනවා. එයාලට පිස්සු හැදෙනවා වගේ වැඩක් වෙන්නේ. එයාලා ඕනවට වඩා ක්‍රියාකාරී තත්වයකටපත් වෙනවා. මේ බලන්න වෙනස. අපි හොඳට නිදාගන්නකොට යාළගේ ඉලක්කය වෙන්නේ අනවශ්‍ය කසල විතරයි. හැබැයි නිින්ද නැති වුනාම යාළට වැරදෙනවා. යාළ කසලත් එක්කම අපේ මොලේ තියෙන හොඳ නිරෝගී වැදගත් සම්බන්ධතාත් ඉලක්ක කරන්න පටන් ගන්නවා. ඇත්තටම වෙන්නේ යාළ අපේ මොලේ තියෙන හොඳ නිරෝගී අපිට අත්‍යවශ්‍ය සම්බන්ධතා පවා ගිලලා දාන්න පටන් ගන්න එක. මේක හරිම විනාශකාරී දෙයක්. මේක හරියට මෙහෙම දෙයක් වගේ අපි කාමරේ අස් කරනකොට කුණු ටික විතරක් අයින් නොකර අපේ වටිනා සෙල්ලම් බඩු පාඩම් කරන පොත් වගේ දේවලුත් කුණුත් එක්කම එකතු කරලා විසිකලොත් මොන වගේද? අන්න ඒ වගේ හානියක් තමයි අපේ මොළයටත් වෙන්නේ. හරි. දැන් මොළය ඇතුලේ වෙන දේ පැහැදිලි. ඉතින් මේ විදිහට අපිරිසිදු වෙච්ච මොළයක් එක්ක ජීවත් වෙනකොට අපිට ඇත්තටම දැනෙන අපේ ජීවිතේට බලපාන ප්‍රතිඵල මොනවද? මේකේ ප්‍රතිඵල ගොඩාක් නරකයි. ඉස්කෝලේ උගන්වන දේවල් මතක තියාගන්න අමාරු වෙනවා. ඒ විතරක් නෙමෙයි පොඩි දෙයකට තරහ යනවා, නිකන් දුක හිතෙනවා, බය හිතෙනවා වගේ දේවලුත් වැඩි වෙනවා. දිගටම මේ විදිහට ගියොත් අනාගතයේදී ඇල්සයිමර් වගේ භයානක මොළේ ලෙඩ හැදෙන්න තියෙන අවදානමත් වැඩි වෙනවා. දැන් අපි ප්‍රශ්නේ දන්න ඕනේ. එහෙනම් ඒකට විසඳුමකුත් තියෙන්න ඕන. ඉතින් කොහොමද අපි අපේ මොළය මේ විනාශයෙන් බේරගන්නේ? වැදගත්ම ප්‍රශ්න තමයි මේ හානිය වෙන්න පටන් ගන්නෙ කොයි මට්ටමේ ඉඳන්ද? ඒ කියන්නේ කොච්චරක් නිින්ද නැති වුණොත්ද මේ දේවල් වෙන්න පටන් ගන්නෙ? පර්යේෂණ වලින් අනතුරු ඇඟවන පළවෙනි කාරණය තමයි දිගින් දිගටම දවසකට පැය 6කට වඩා අඩුවෙන් නිදා ගන්න එක. මේ පුරුද්ද නිසා අර මොළයට හානි වෙන ක්‍රියාවලිය පටන් ගන්න පුළුවන්. අනිත් භයානකම අවස්ථාව තමයි දවසක් පුරාම හිටෙන පැය 24කට වඩා වැඩි කාලයක් එක දිගට ඇහැරිලා ඉන්න එක. එහෙම වුණොත් නම් අර මොළේ විනාශ වෙන ක්‍රියාවලිය ගොඩක් වේගවත් වෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි මොළයට යාගේ නඩත්තු වැඩ ටික හරියටම කරන්න ඕන නියම වේලාව, ඒ කියන්නේ ගැඹුරු නිින්ද නැති වෙන එක. එතකොට මොළය හදිස්සියෙන් වගේ මේ පිරිසුදු කිරීමේ වැඩේ කරන්න යනවා. හැබැයි ඒ වෙලාවට මොළයට හරියට තෝරගන්න බෑ මොනවද අයින් කරන්න ඕනේ, මොනවද තියාගන්න ඕනේ කියලා. ඒ නිසා මේ දේ හොඳටම මතක තියාගන්න ඕනේ. නිින්ද කියන්නේ අපිට ඕනනම් මඟ හරින්න පුළුවන් සුඛෝපභෝගී දෙයක් නෙවෙයි. ඒක හරියට කෑමයි වතුරයි වගේම අපේ මොළයටයි මුළු ශරීරයටමයි අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මතකයේ තියුණු කරගන්න, හොඳට පාඩම් කරන්න, සතුටින් ඉන්න, අනාගතයේ ලෙඩවලින් බේරිලා ඉන්න නම් හැමදාම හොඳ නිින්දකට මුල් තැන දෙන්නම වෙනවා. දවසකට අඩුම තරමින් පැය 7ක් හෝ 8ක්වත් හොඳට නිදා ගන්න. එතකොට මොළේ නිරෝගීව ශක්තිමත්ව තියාගන්න පුරුවන්. එහෙනම් මේ කතා කරපු දේවලුත් එක්ක බලනකොට හොඳ නිින්දක් කියන්නේ අපේ මොළයට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක්.
ඉතින් අද රෑ ඒ තෑග්ග අපේ මොළයට දෙමු නේද? මොකද නිරෝගී මනසක් කියන්නේ නිරෝගී ජීවිතයකට තියෙන පළවෙනි පියවර.